ඔබ මෙම ස්ථානය දන්නවද? මේ බොහෝ දෙනාට මග හැරුණු ඓතිහාසික ස්ථානයක්. මෙම ස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර පූජා නගරයේ අභයගිරිය විහාර සංකීර්ණය ඇතුළත. 1886 වසරේදී එස්.එම්. බරෝස් මහතා කැණීම් සිදු කරන අතරතුර ටොම් 4ක පමණ බර විශාල කළුගල් වහලක් ඔහු සොයාගත්තා. අතිවිශිෂ්ට නිමාවකින් හා සුපරීක්ෂාකාරීව කොටන ලද මකර තෝරණින් යුක්ත කවුළු දොරවල් 6ක කැටයම් මෙහි කොටා තිබෙනවා. පසුව මේ පිළිසකර කිරීම සඳහා මේ වහලය කුළුණු අට මත නැවත ඔසවා තැබීම ඔහුට විශාල අභියෝගයක් වුණා. සිංහල කම්කරුවන් මේ සඳහා ඔහුට සරල ක්‍රමයක් කියා දුන්නා. කුළුණු අතර පස් පුරවා පිර වූ පස්කන්ද දිගේ වහලයද කණු මුදුනට ගෙන ඉන්පසු පස් ඉවත් කිරීමෙන් මෙම මණ්ඩපය නැවත ප්‍රතිසංස්කරණය කළා. පුරාණ කාලයේත් මෙම ශිල්ප ක්‍රමය උපයෝගී කරගන්නටයි බරෝස් මහතා සඳහන් කර තියෙනවා. අසලින් හමු වූ ගල් සන්නස් දෙකකට අනුව මේ මීට අවුරුදු 1000කට පමණ පෙර යුගයට අයත්. බොහෝ දෙනාගේ මතය මේ බෝධිඝරයේ දොරටුවක් බවයි. බරෝස් මහතා විසින් පිළිසකර කිරීම නිසා මේ බරෝස් මණ්ඩපය යනුවෙන් ව්‍යවහාරයට පත්ව තිබෙනවා. ඉතින් අනුරාධපුරයට යනකොට මෙම ස්ථානය බලන්න අමතක කරන්න එපා. රැඩි සිටින්න අප සමග.